සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා මේ තා ප්‍රශ්නයක් තියෙනවා වැදගත් දෙයක් මේක තේරුම් ගන්න. කොර කණ්ඩායම මෙහෙයවීම කෙරුණි. මුගලන් මහරහතන් වහන්සේගේ නොවැළැක්විය හැකි කර්ම විපාකයේ ක්‍රියාත්මක වීමට නම් එම විපාකයේ ක්‍රියාත්මක කිරීමට සහාය වූ කොරු කණ්ඩායමට ආනන්තරික පාප කර්මයට මෝහන පෑමට සිදු වී යයි කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ නගරට අපි දැනගatiතු විශේෂ දෙයක් තියෙනවා. කර්මයේ විපාක දීම යම්කිසි ලෝකේ සත්වයට පවරලා තියෙනවා. මේ කතාව විවාහන එක කරේනවා. යම් ධර්මතාවයකින් කර්ම විපාක දේවල් සත්වයට කරලා පවරලා තියෙනවා. මේක අමරත්වම ඔබ කර්ම විපාක දෙන්න ලැහැත්තිලා හිටපන්. එහෙම කොහෙද සත්‍යයේ පනවන ධර්මතාවයක් තියෙන්නේ? කර්මයක් විපාක දෙන්න කටයුතු කරනකොට ඒ ධර්මතාවයකින් ඒ විපාකයේ ගෙන දෙන්නයි හැදිලා තියෙන්නේ. නමුත් අපේ හිරිසක් තියෙනවා වැඩක් වෙන්න ඉතලා පැනලා දෙනවා කියන අපි කතාවක් තියෙනවා. ඔන්න ඔය වැඩි කොරන්දිගේ මිනිසුන්ගේ ඒ ගතිය තියෙන තමයි අහ කියන කුළු කම ගහගන්න අනුගේ කර්මයේ පැනලා දෙන්න කියලා හිතන පටවගන්නේ අහ කියන කුණ. ඒ කර්මයේ ඵල දෙන්න ලෝකික ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ වෙන්නේ ඉතලා මිනිතුරේ හැත්තිලා ඉන්නවා දඩුවම ඊට ඉස්සෙලා දෙන්නේ. විපාකي දෙන එකක් ඉන්න. ඒක සාමාන්‍ය පුතර්ජන මනුස්සයාගේ හදාගත්ත ත්‍රිවිධ ඕක. මගේ තියා හොරකම් කරා නම් හොරකම් කිරීමට යම් කර්ම වේගයක් ඇත ධර්මතාවයෙන් උඩ විපාක දෙන්නේ නැහැ. එහෙම ඉන්න තිරසක් නැහැ මිනිත්තු. ධර්මතාවය දෙන්නේ නෙමෙයි භෞවිචාරකෝක හතරහදි කලන. මරව දාන. ඒක මම බලා ගන්න. කර්මිත විපාක දෙන්න මට පුළුවන්. විපාකේ මම බලා ගන්න. ඕන දැඩි හිතකින් විතර මෙන්න මේ පුරුදාජන මානසික කතිය නිතර හිතන්න. පුරුදු කරගන්න ක්‍රමී. ওই නිසා මේ යම්කිසි කෙනෙකුගේ කර්මයේ වේගයක් බල දෙනකොට ඒ මානසිකත්වය පුරුදු කරගත්ත කෙනාට ඕකේ හොඩුවා වැටෙනවා. ඒ කර්මයේ ඵල දෙනකන් ඕකට ඉඳ හිතෙන්නේ නැහැ. ඒකට ඔක ඇඟිලි ගහලා ඉතින් කොටස්කාරී කියලා ඉතින් අහ කියන ගුණක් හරි දාගන්න. දාගෙන නවුන්තර පාප කර්මයක් මුක්ති දෙන්න වෙන හදා ගන්න. අවිද්‍යාවේ නිගමනයක් ක්‍රියාත්මක කරන්න යාම නිසා තමන්ට ගෝතර වෙන්නා වූ මේ එක්තරා දුක් ගැනවිලා තමයි අනුන්ට ඇඟිලි ගහලා ඉඳලා තමන් දුකේ වැටෙන වැඩ පිළිවෙල. එක්තරාගේ කතාවක් තියෙනවා එක්තරා එළුවෙක් එලිච්චියගේ. මෙල්ල කවන්න හැදුනා මනුස්සයෙක්. මේ එලිච්චි ආනන්දයි hina හිටේ පටන් ගත්තා. මේක එක්තරා උපමා කතාවක්. කඩයක් දැකුන් ගන්න තියෙන. මේ ලාසි මොකද කරන්නේ? අර මිනිහා වන්නා මේක අඬනවා hina වෙලා දෙකක් කරන්නේ. ඒ තමයි මොකද්ද ඔබ ආනන්දයි hina වෙලා උඹ වාගේ මිනිස්සෙක් කියලා හිතුව එක කාලයක මම මේ එලිච්චියගේ මෙල්ල කැපුවා. ඒ වෙල්ල කපු පාපේ මට බල දීලා මටත් එහෙම වෙලිකම් කණ්ඩායම සිද්ධ වුණා. මේ රෝමයක් ගාය කාය. දැන් මට ඒ කර්ම විපාක ඉදිකේ එකක් තියෙනවා කි වේනියක් තියෙනවා සතුන්ට. මේ අන්තිම හිත් ගැසුම් කෑ. ඒ පාපේ කර්මයේ අවසාන ගෙවීමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මට ඒ කර්මයේ අවසානයේ අද. ආයි මට ඒ හේතුවෙන් වෙල්ල කැපුම් කරන අද්දේක උපදින්න වෙන්නේ නැහැ. ඒ අන්තිම එකේ මම ඉවරයි නේද දැකනකොට සන්තෝෂයක් ඇති වුණා. එතකොට මට උඹට වෙන්නේ දේ මතක් කරනවා මට එදා වෙච්ච උඹට අද වෙනවා නේද? උඹ කවදා වෙන්නේ ටික මට උඹ ගැන සංවේගයක් ඇති වුණා. මම එදා මගේ මවිල් ගානේ කැපුම් කාලා ඒ කැපු එකේ වරදට විපාක ගවන්න අවසානයේ වෙන මොකද වෙන්න මං කැලිදිලා මතුණා වාගෙම. අද උඹ මගේ බිල්ල කපලා හිටන් උඹ කරගන්න අපරාධي. උඹලත් මට වාගේ ගෙවන්න දෙනවා කියලා මතක් කරනවා. උඹ කෙරේ මහා අනුකම්පාවගේ මට ඇඬුණා කියලා. ඒ පාලේ මේ වංශය කියන ඔය කියන කතාව කවදාවත් මං වෙල්ල ඉඳ තියන්නේ. මම ඔබ කිසි කෙනෙක් බෙල්ල කවන්න දෙන්නේ. ඔය කතාව මම බොරු කරනවා. ඔබ බෙල්ල කැවෙනකොට ස්වභාවයෙන් කරේ දෙඩක් නා බෙල්ල කැපෙන්න මං ඉඳ කන් ඉඳ දෙන්නේ නැහැ කියලා. වලු මෙහෙන කොහොමද කැපෙන්නේ කියලා අරගෙන ඔබට යන බෙල්ලට ලණුවක් දාගෙන. අරගෙන යනවා කාටවත් සොරකම් පිළිගන්න බැරි වෙන්න. ලණුවක් දාගෙන අරගෙන යනවා. වැඩ පොල්ට ගොවිතැන් පොල්. එහෙම ගොවි පොල්ට ගෙනහිටකම ගෙද කරන්නේ ඌට කන්න මොනේ හරි යවාන්තේ දේවල් දාලා බදලා තියලා ආව වංශය ගොවිතැන් කරනවා අනිත් හරි මිනිහා ඉඳලා බදලා තියා එනකොට අරගෙන ගෙන හිටන් ගාලක් හදලා දාන ඒක දොරත් වහන් ඌ ඇතුලේ ඉඳ කාටවත් ගන්න බැරි වෙයි
මැට්ටක් ගහගෙන බුදියා ගන්නවා 12ම. දැන් කාටවත් මෝ ගෙනියන්න බැහැ ලොකුම ආරක්ෂාව තමයි මගේ ස්වභාවයෙන් මැරෙන්න නිසා බෙල්ල කැපිලා මැරෙන්න දෙන්නේ. මේ කතාව බොරු කරලා එලේ. දවස් දෙක තුනක් ඔය විදිහට කටයුතු කරගෙන යනකොට එක දවසක් අර ලණුවක් දාගෙන රාගෙන ගිහින් යනකොට මහ වැස්සක් ආවා. වැස්ස මොහ බලපපල වෙනවා අකුණු ගහගෙන. එළුවත් අරගෙන මිනිහා ඉක්මන් කළා ගෙදරදී. මගක් එනකොට මගේ තියෙන ගලකට එණියක් ගහලා ගල්පතුලක් ඇදිලා ගල්පතුල වැදිලා හිටන් එළුවාගේ බෙල්ල කැවිලා මිනිහා අතට කව කැල්ල ගියා. බෙල්ල කිවට වෙන්න. දැන් මිනිහාම හරි වෙන්නේ. නව පාජේදී තියෙන කර්ම වේගයේ උපක්‍රමය ක්‍රියාත්මක කරා හතාගේ වෙල්ල කවනා ධර්මතාවය. අතුලක් ගහලා හිටා හැජ්ජේ ගල්පතුලෙන් වැදිලා කිපෙල හපලා ගියා. දැන් මෙන්න මේ කතාවකින් පෙන්නනවා යම් කිසි කෙනෙකුට නොවැලැක් විය හැකි පාප තියෙනවා. එහි මේවා ගෙවන්න ක්‍රමයක් මිනිස්සු දැරිලුවේ නැතුව උපක්‍රමයේදී නැතුවට. මේ ලෝකෙකට ඉදිලා තියෙනවා. නමුත් මිනිස්සුන්ට විලා තියෙන්නේ මොකද? අනුන්ගේ ඇඟිලි ගහලා පුරුද්දට අනින්ට දඬුවම් දෙන්න ගියත් පිට පුරුද්ද ගති ලක්ෂණයක් බාටපත් වුණාට පස්සේ එහෙම බුද්ධියට වෙනවා දැක්කහම ඒකේ විපාකෙ දෙන්න සිංගල හිනා ඒකට ඇඟිලි ගහගෙන ඉඳෙන්නේ. අහ කියන්නේ කුණකට ඇඟිලි ගහලා මිනිහත් මහා කාලයකට දුක් විඳිනවා කරගන්න. ඉතින් මුගලන් හාමුදුරන්ට වෙන්නේ පිටකට හොල්ට සිද්ධ වෙන්නේ තොන්නේ වැඩි. වෙන්නදී පිටිකා සිද්ධ කරන නිසා උන් සිද්ධ කරන්න කියලා ධර්මතාවී විපාකෙ උන් දෙන්න ගියා. ඒකෙන් සිද්ධ වෙනවා උන්ට තාම අපකරණයක් කරගන්න. ඒක අවිද්‍යාවේ වැඩ පිළිවෙලක හැටි. සුඛජන මානසිකත්වයේ නිගමනය තමයි. ධර්මතාවයෙන් ඔහුට ක්‍රියාත්මක නියමක් වේ නම් ඒකට මම මොනවා කරන්නද ඉන්න පිළිදක් නැහැ. මට වරදක් කළා නම් හෝ ලෝකේට වරදක් කළා නම් උන්ට නම් යහතින් ඉඳ දෙන්නේ නැහැ. මැද පවත්නවා. මෙන්න මේ මරලා හරි මෙහෙම කරනවා. මේ ආදී හැටි මිනිස්සු දන්නවා අදහස්. කලපාලනය කරනත් මෙහෙම අදහස් ගන්නවා. ඊ අදහස් ගත්ත කටියට කවදා හරි සිද්ධ වෙන්නේ toy જાති මට මොන දෙයි. ඒකයි හොඳ වාගේ නරකව මොන දෙන්නේ ඉතින්. මේ අවස්ථාවේ මේ හොරු අල්ලලා තරවලක් යට කරලා අලි දාලා නගුල වලින් වෙලි කරලා යන හාණ්ඩයි දළුවම නියම කළා කියන්නේ කොසල් හදිරු. බුදුරජාණන් වහන්සේ වැල්ලා හිටා වෙන මේ හොරු මෙච්චර දරුණුනේ නෑ. මේ හොරු මෙච්චර දරුණු වෙන්න තද වෙන්න හේතුනේ මොකද්ද? මේ ගෙවන්න තිබිච්ච මහා බලවත් වාතකර්මයන් නිසා මෙච්චර දරුණු මානසිකත්වයක් උන්ට ඇති වුණා. ඔය තරම් තද බල දළුවන් දෙන්න තු ඉක්මවල හමා කරලා නැවත ආයෙත් සමුරි පිටව ගන්න කියලා අනුශාසනා කරලා පස්සේ යම් දළුවම ඊත් කරලා හිටන් මොන හරි ඊටට අද දළුවමක් දුන්නා කියනවා. ඒව තමයි කියවෙන්නේ ඒ හොරුන්ට. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළා අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.